අයිබෝන් කියලා පිළිගන්නවා අපේ වීඩියෝ එකට. එතකොට අද කතා කරන්න යන්නේ 10 වසරේ අවසාන වාරයේ පාඩමක් වෙන ප්‍රතික්‍රියාශීලතාවය කියන පාඩම. එතකොට මේ ප්‍රතික්‍රියාශීලතාවය කියන පාඩම ඉතා කෙටි පාඩමක්. ඒ වුණාට ඒ කියන්නේ අනිත් පාඩම් එක්ක සාපේක්ෂව ගත්තාම කෙටි පාඩමක්. එතකොට ඒ වුණාට මේක මේ ඔයාලගේ වාර විභාග සහ මේ අපොස සාමාන්‍ය පෙළ විභාගයේදී ව්‍යුහගත රචනා සහ රචනා ප්‍රශ්න සහ බහුවර්ණ ප්‍රශ්න අහන්න පුළුවන් ඉතා වැදගත් පාඩමක්. එතකොට අපි මේ වීඩියෝ එකෙන් ඔයාලගේ පෙළ පොතත් එක්ක කොහොම ඒක අපි සාකච්ඡා කරගෙන යනවා පියවරින් පියවර මේ පාඩම. එතකොට මේකෙදී ඔයාලට වැදගත් වෙන මතක තියාගන්න ඕන කරුණු අපි පැහැදිලිව කියනවා. එතකොට ඊට අමතරව මේකේ තියෙන ප්‍රැක්ටිකල් ටිකක්. අන්නේ ප්‍රැක්ටිකල් ටිකත් ඔලුවට අවබෝධ වෙන විදියට අපි කියලා දෙනවා. එතකොට මේ වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අපි පිළිවෙලට පාඩම කරගෙන යමු. හරි. එතකොට දැන් මුලින්ම දැනගන්න ඕනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියන එක. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එක සංකල්පය ආවේ මෙහෙමයි. දැන් හිතන්නකෝ ඔයාලට එක එක රසායනික ප්‍රතික්‍රියා ජීවිතයේදී හම්බ වෙනවා. දැන් හිතමු ඔයාලා අවුරුද්දට රතිඤ්ඤ කරලා පුපුරනවා. රතිඤ්ඤ එකක් පත්තු කරනවා. එතකොට මොකද වෙන්නේ? රතිඤ්ඤ එක පිපිරිලා වායු පිට වෙනවා. ඊට අමතරව සද්දයක් ඇහෙනවා. ඊට අමතරව ආලෝකයක් පිට වෙනවා. එතකොට එතෙන්දී සිද්ධ වෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක්. ඊට අමතරව ඔයාලා දැකලා ඇති යකඩ කෑල්ලක් එහෙම එළියේ තිබ්බහම ටික කාලයක් යද්දි දවස් ගාණක් සති ගාණක් මාස ගාණක් යද්දි ඒක මලකට කනවා. එතකොට එතෙන්දී ඒකේ රසායනික සංයුතිය වෙනස් වීමකට භාජනය වෙනවා. එතකොට ඒකත් රසායනික ප්‍රතික්‍රියාවක්. එතකොට ඔයාලා තව දැකලා ඇති ඔයාලගේ ඉස්කෝලේ ලැබ් එකේදී කරලා ඇති සෝඩියම් කෑල්ලක් වතුරට දාන ප්‍රතික්‍රියාව. ඔයාලා කරලා ඇති. එතකොට ඒකෙදි මොකද වෙන්නේ? සෝඩියම් කෑල්ල වතුරට දැම්මහම වතුරේදී ඒක ගිනි අරගෙන වායුවක් පිට වෙනවා. ඒ වායුව පිට වෙන වායුවත් ඔයාලා අර සමහර විට කරලා ඇති පරීක්ෂානාලයකට එකතු කරලා ඒක දැල්ලකට අල්ලලා අර මොකද වෙන්නේ කියලා බලලා ඇති. හරි. එතකොට ඔන්න ඔය වගේ ප්‍රතික්‍රියාව රතිඤ්ඤ පිපිරෙන එක යකඩ මල කන එක සෝඩියම් කැල වතුර දැම්මම වෙන ප්‍රතික්‍රියාව අන්න ඒ වගේ ප්‍රතික්‍රියා වලට අත්දකින්න පුළුවන්. එතකොට මේ ප්‍රතික්‍රියාවල් වල යම්කිසි වෙනස්කමක් තියෙනවා වලට බලා ගන්න පුළුවන්. ඒ වෙනස්කම තමයි මේ ප්‍රතික්‍රියා එක එක ඒවා සිද්ධ වෙන්න ගත වෙන කාලය නැත්නම් වේගය. ඒ වගේ වේගය වෙනස් වෙනවා. එතකොට මේ රතිඤ්ඤ කරලා පුපුරන එක සාමාන්‍යයෙන් රතිඤ්ඤක පත්තු වෙනකොට ඒ කියන්නේ රතිඤ්ඤගේ නූල පත්තු වෙලා මෙතෙන්ට එද්දිම ඒ වෙලාවෙම තප්පර ගාණක් ඇතුළත තප්පර කියන්නේ මිලි තප්පර ගාණක් ඇතුළත ඒ කියන්නේ තප්පරයකිනුත් මේ 100න් පංගුවක් හරි 1000න් පංගුවක් හරි ගාණක් ඇතුළත මේක පිපිරෙනවා. එතකොට මේ සෝඩියම් කැල වතුරට දාලා මේ ප්‍රතික්‍රියාව ඉවර වෙන්න යම්කිසි විනාඩි ගාණක් යන්න පුළුවන් විනාඩියක් යන්න පුළුවන් තප්පර ගාණක් යන්න පුළුවන් ඒ වගේ ගාණ වෙලාවක් යනවා. එතකොට ඒ වුණාට මේ යකඩ මල මැදෙන එකට සාමාන්‍ය සති ගාණක් මාස ගාණක් නැත්නම් අවුරුදු ගාණක් වුණා ගත වෙන්න පුළුවන්. එතකොට මේ වගේ මොකද වෙලා තියෙන්නේ? මේ වගේ එකිනෙකට වේගවල් වෙනස් වෙලා තියෙනවා. අන්නේ වේගවල් වෙනස් වෙන එක නිසා මිනිස්සුන්ට ඕන වුණා මේ රසායනික ප්‍රතික්‍රියාවල් වල වේග සංසන්දනය කරන්න. අන්න ඒක සංසන්දනය කරන්න හදාගත්ත සංකල්පයක් තමයි අපි මොකද්ද මේ කියන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියලා. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකද්ද? මේ රසායනික ප්‍රතික්‍රියා එක එක වේගවල් වලින් සිද්ධ වෙනවා. ඒ වේග සංසන්දනය කරන්න මිනිස්සු හදාගත්ත සංකල්පයක් තමයි මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ. හරි. දැන් තේරුණාද මේක ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන එක? හරි නේද? එහෙනම් අපි බලමු ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට දීලා තියෙන නිර්වචනය මොකක්ද කියලා. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට ඔයාලගේ පෙළ පොතේ දීලා තියෙන නිර්වචනය තමයි ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයයි. නැත්තම් ඒකක කාලයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයයි. එතකොට මෙලෝදියක් තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. අපි දැන් බලමු මේ වචන ටික කඩාගෙන. මේ වචන ටික කඩාගෙන බලමු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු. හරි. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු. මුලින්ම මේ වචනේ කඩාගමු අපි.
ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු. දැන් මේකෙන් කියලා තියෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ කාල ඒකකයකදී. කාල ඒකකයේදී. ඒකකයකදී. ඒ කියන්නේ මොකද්ද? කාල ඒකකයක් කියන්නේ යම්කිසි කාල පරාසයක්. යම්කිසි කාල පරාසයක්. ඒ කාල පරාසය වෙන්න පුළුවන් එක්ක තප්පරයක් වෙන්න පුළුවන්. නැත්තම් එක විනාඩියක් වෙන්න පුළුවන්. නැත්තම් එක පැයක් වෙන්න පුළුවන්. නැත්තම් දවසක් වෙන්න පුළුවන්. නැත්තම් මාසයක් වෙන්න පුළුවන්. කොහොම හරි ඒ කාල ඒකකයක් යම්කිසි කාල පරාසයක්. හරි? සිදුවන විපර්යාස ප්‍රමාණයයි. සිදුවන විපර්යාස ප්‍රමාණයයි. ඒ කියන්නේ යම්කිසි කාල මේ පරාසයකදී සිදුවන වෙනස් වීම ප්‍රමාණය. දැන් වෙනස් වෙනවනේ හැමතිස්සෙම. ඒ කියන්නේ දැන් අර කලින් අපි විදියට ගත්තත් මේ රතිඤ්ඤ කල්ල පුපුරද්දි මොකද වෙන්නේ? රතිඤ්ඤ කල්ල වෙනස් වෙනවා. හරි? මේ යකඩ මැල වැදෙනකොට මොකද වෙන්නේ? මේ කලින් තිබ්බ යකඩ නෙමෙයි පස්සේ තියෙන්නේ. වෙනස් වෙනවා. ඒ කියන්නේ විපර්යාසයකට භාජනය වෙනවා. වෙනස් වෙනවා කියන්නේ විපර්යාසයකට භාජනය වෙනවා. දැන් සෝඩියම් කෑල්ල ගත්තත් සෝඩියම් කෑල්ල පස්සේ වෙනස් වීමකට භාජනය වෙනවා. අන්න ඒක තමයි මෙතෙන්දි කියලා දෙන්නේ මේ විපර්යාස ප්‍රමාණයයි කියලා. හරි? හරිම සරලයි. දැන් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා ඇහුවොත් ඔයාලා ව්‍යුහගත රචනාවකදී හරි මොකද මේ ප්‍රශ්නෙකදී කියන්න ඕනේ කොහොමද? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු කාල ඒකකයකදී. ඒ කියන්නේ යම්කිසි කාල පරාසයකදී තප්පරයක් වෙන්න පුළුවන්, විනාඩියක් වෙන්න පුළුවන්, පැයක් වෙන්න පුළුවන්. යම්කිසි කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයයි. සිදුවන වෙනස් වීම ප්‍රමාණය. හරි? අපි ආපහු ගියන් බලන්න. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය යනු කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණයයි. අන්න එහෙමයි ව්‍යුහගත රචනාවකදී ඇහුවොත් ඔයාලා ලියන්න ඕනේ. හරි. ඊළඟට ඔයාලා දැනගන්න ඕනේ මේ ප්‍රතික්‍රියාවකදී ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී මෙන්න මේ ප්‍රතික්‍රියක කියන්නේ මොකද්ද? ඵල කියන්නේ මොකද්ද කියන එක. හරි. එතකොට දැන් අපි බලමු අර සෝඩියම් කෑල්ලක් වතුරට දාන ප්‍රතික්‍රියාව. ඔයාලා ඉස්කෝලේ සමහරට කරලා ඇති. එතකොට මොකද වෙන්නේ? සෝඩියම් කෑල්ල වතුරට දාදී සෝඩියම් ධන ජලය H2O ප්‍රතික්‍රියා කළා සෝඩියම් සමග ජලය ප්‍රතික්‍රියා කළා මොනවද හැදෙන්නේ? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව තමයි හැදෙන්නේ. අර පිට වෙනවා කිව්වේ වායුවක් මම. අන්න ඒක තමයි හයිඩ්‍රජන් වායුව. හරි? එතකොට සෝඩියම් ධන ජලය, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව. එතකොට මේක තුලිත කරොත් වෙන්නේ සෝඩියම් 2යි, H2O 2යි, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් 2යි, හයිඩ්‍රජන් 1යි. හරි? එතකොට සෝඩියම් 2 හරි H2O 4යි මෙතන, හයිඩ්‍රජන් මෙතන 2යි, මෙතන 2යි 4යි, ඔක්සිජන් 2යි මෙතන 2යි. හරිනේ? හරි. එතකොට මේ ප්‍රතික්‍රියාවක් පටන් ගන්නකොට තියෙන දේවල් වලට අපි මොනවද කියන්නේ? ප්‍රතික්‍රියාවක් පටන් ගන්නකොට තියෙන දේවල් වලට මොකද කියන්නේ අපි? ප්‍රතික්‍රියක කියලා. ප්‍රතික්‍රියක. හරි. එතකොට ප්‍රතික්‍රියාවෙන් පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ හැදෙන දේවල් වලට අපි මොකද කියන්නේ? ඵල. ඒ කියන්නේ ප්‍රතිඵල වගේ. අර කලින් වෙන්න ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න කලින් තියෙන දේවල් වලට මොකද කියන්නේ? ප්‍රතික්‍රියක කියලා. ප්‍රතික්‍රියාවෙන් පස්සේ තියෙන දේවල් වලට මොකද්ද අපි කියන්නේ? ඵල කියලා. හරි. එතකොට ඔන්නෝක තමයි වෙනස්කම. මේක රසායනික ප්‍රතික්‍රියාවක්. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න කලින් තියෙන දේවල් වලට අපි මොනවද කියන්නේ? ප්‍රතික්‍රියක කියලා. රසායනික විපර්යාසය සිද්ධ වුණාට පස්සේ තියෙන දේවල් වලට අපි මොකද කියන්නේ? ඵල කියලා. හරි. එතකොට ඊළඟට අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මයින්න පුළුවන්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මයින්න පුළුවන්. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මයින්න ඒ කියන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපි කිව්වේ ඒකක කාලයකදී නැත්නම් කාල ඒකකයකදී සිදුවන විපර්යාස ප්‍රමාණය. ඊට පස්සේ මේ ඒ කියන්නේ විපර්යාස ප්‍රමාණය කිව්වේ වෙනස් වීම ප්‍රමාණය. අන්නේ වෙනස් වීම ප්‍රමාණය අපි කොහොමද මයින්නේ? ඒ කියන්නේ
මෙතන මේ උඩ තියෙන ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මයින්න පුළුවන් වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය. දැන් කලින් එකේ බලමු. දැන් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ජලය ප්‍රතික්‍රියා කරන ප්‍රතික්‍රියාවේ අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මයින්න ඕනේ. එතකොට මොකද කරන්නේ අපි මේ මෙතෙන්දි වැය වෙච්ච මේ ප්‍රතික්‍රියක ප්‍රමාණය මැනලා හරි නැත්නම් හැදිච්ච ඵල ප්‍රමාණය මැන්නාම හරි අපිට එනවා මේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණා කියලා. සිද්ධ වුණ ප්‍රමාණය ප්‍රතික්‍රියාව සිද්ධ වුණ ප්‍රමාණය එනවා ප්‍රතික්‍රියක ප්‍රමාණය මැන්නම හරි ඵල ප්‍රමාණය මැන්නම හරි. ඒක තේරුණාද? හරි. ඒ කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙච්ච ප්‍රමාණය අපිට මැනගන්න පුළුවන්. වැය වෙච්ච ප්‍රතික්‍රියක ප්‍රමාණය හරි හැදිච්ච ඵල ප්‍රමාණය හරි මැන්නගත්තට පස්සේ එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කිව්වේ අර ඒකක කාලයකදීනේ නැත්නම් කාලය ඒකකයකදී. එතකොට හිතන්න තප්පරයකදී සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් සහ ජලය ග්‍රෑම් එකක් වැය වුණයි කියලා. තප්පරයකදී. හරි. එතකොට කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගන්නෙ? වැය වෙච්ච ප්‍රතික්‍රියක ප්‍රමාණය දැන් ඒකක කාලයකදීනේ තප්පරයකදී එතකොට වැයච්ච ප්‍රතික්‍රියක ප්‍රමාණය බෙදනවා ගත වූ කාලේ තප්පර 1යි. දැන් මේක තප්පර 2කදී වුණා නම් මෙතන යටට තප්පර 2යි. අන්න ඒ විදිහට තමයි ප්‍රතික්‍රියක මගින් ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයම ඉන්නේ. හරි. ඊට පස්සේ හැදිච්ච ඵල ප්‍රමාණයත් ඔහොමම තමයි. හිතන්න තප්පර 3කදී හැදෙනවා ග්‍රෑම් මේවා ග්‍රෑම් 6ක්. හරි. ග්‍රෑම් 6ක් හැදෙනවා. ඊට පස්සේ කොහොමද මේකේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ගන්නෙ? ග්‍රෑම් 6 බෙදීම තප්පර 3. අන්න එහෙම. හරි. එතකොට වැය වෙච්ච ප්‍රතික්‍රියක ප්‍රමාණය හරි හැදිච්ච ඵල ප්‍රමාණය හරි ගත වෙච්ච කාලයෙන් බෙදුවහම මොකක්ද එන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අපිට මයින්න පුළුවන් සමීකරණ දෙකක් තියෙනවා. එක වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය මැනලා ඒක ගත වූ කාලයෙන් බෙදනවා. නැත්තම් නිපද වූ ඵල ප්‍රමාණය මැනලා ඒක ගත වූ කාලයෙන් බෙදනවා. හරි. ඔන්න ඔය ක්‍රම දෙකෙන් ඔය සමීකරණ දෙකෙන් අපිට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මැනගන්න පුළුවන්. ඔයාලට වැඩිය මේකේ ගණන් හදන්න නැහැ. මේ වැඩියම කියන්නේ ගණන් හදන්න නැති තරම් ඔයාලට තියෙන්නේ මේකෙදි අර ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක වගේක් තියෙනවා. අන්නේ සාධක අනුව කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ හෝ කියන එක තමයි ඔයාලට මෙතෙන්දී ඔලුවට දාගන්න තියෙන සහ විභාගයේදී ප්‍රශ්න අහන්නේ. හරි. හරි. දැන් ඊළඟට තියෙනවා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය නිර්ණය කිරීම නැත්නම් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හඳුනා ගැනීම. එතකොට අපේ ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය හඳුනා ගන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි නිශ්චිත කාල සීමාවක් තුලදී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපද වූ ඵල ප්‍රමාණය මැන බැලීම. එතකොට අපි මෙහෙම කරමු. අපි මෙහෙම ගන්නවා සෝඩියම් කැලි දෙකක්. බීකර දෙකකට දා ගන්නවා. මෙහෙම සෝඩියම් එක බීකරයක් මේ තියෙන්නේ. ඒකට ජලය පුරවනවා. සෝඩියම් කැල අපි මෙහෙම දානවා. මෙහෙම ගෙනල්ලා මෙහෙම දානවා. ඔය සෝඩියම් කැල්ල. එකකට දානවා ග්‍රෑම් එකක කැල්ලක්. මේ ජලය තියෙන්නේ. අනිත් බීකරේ ගන්නකො. අනිත් බීකරේ ගන්නවා. ඒකටත් ජලය පුරවනවා. ඒකටත් දානවා සෝඩියම් ග්‍රෑම් 2ක කැල්ලක් හැබැයි දාන්නේ. මේක ග්‍රෑම් 2ක කැල්ලක් දාන්නේ. ග්‍රෑම් 2යි. හරි. එතකොට ග්‍රෑම් 2යි. ඊළඟට අපි බලනවා මෙතෙන්දී මේක ප්‍රතික්‍රියා කරන්න අරිනවා තප්පරයක්. නැත්තම් තප්පර දෙකක් කියලා හිතමු. මේක ප්‍රතික්‍රියා කරන්න අරිනවා තප්පර දෙකක්. එතකොට අපි ගන්නවා මෙතෙන්දී මං කිව්වනේ අර හයිඩ්‍රජන් වායුව පිට වෙනවා කියලා. හයිඩ්‍රජන් වායුව මෙහෙම පිට වෙනවා. මෙහෙම පිට වෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හරි. හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. එතකොට අපි කරන්නේ මොකද? දැන් මේක කියන්නේ නිශ්චිත කාල සීමාවක් තුලදී වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හෝ නිපද වූ ඵල ප්‍රමාණය මැන බැලීම. දැන් මෙතෙන්දී නිපද වෙච්ච ඵලයක් නෙමේ හයිඩ්‍රජන් වායුව කියන එක. එතකොට මේකේ මෙන්න මේකේ දැන් මේක වායුවක්නේ. එතකොට වායුව මොකද වෙන්නේ?
වායුවක් නම් අපි සාමාන්‍යයෙන් මනින්නේ පරිමාව. ස්කන්ධය හෝ පරිමාව. ස්කන්ධය මනින්න පුළුවන් අපිට මේක ද්‍රවයක් හරි ඝනයක් හරි මෙතෙන්දී හැදෙනවා නම් වායුවක් හැදෙනවා නම් ස්කන්ධයක් මනින්න අමාරුයිනේ. මනින්න බෑ. මනින්න පුළුවන් ඒත් අමාරුයි. හරි. එතකොට මෙතෙන්දී අපිට පරිමාව මනින්න පුළුවන්. හිතන්න මෙතෙන්දී මිලිලීටර් එකක් එනවා. නැත්තම් ඔව් පරිමාව මනින්න පුළුවන් මිලිලීටර් නැත්තම් ඝන සෙන්ටිමීටර් දෙකම එකයිනේ. මෙතෙන්දී මිලිලීටර් දෙකක් එනවා. හරි. එතකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මනින්න පුළුවන් තප්පරයක් මේ දෙක ප්‍රතික්‍රියා කරන්න හරි ඇරලා අපිට නිපද වෙන ඵල ප්‍රමාණය මනින්න පුළුවන්. හරිද? ඊළඟට තව විදිහක් තියෙනවා. මේ දෙකේ කෑලි දෙක එක සයිස් එකෙන් අපි දානවා. එක සයිස් එකෙන් අපි දානවා. ඒ කියන්නේ දැන් මෙතෙන්දී අපි ගත්තේ ග්‍රෑම් දෙකනේ. ග්‍රෑම් දෙක ගත්තේ. ග්‍රෑම් දෙක ගත්තේ. දැන් අපි ග්‍රෑම් එකේ කෑලි දෙකක්ම දානවා. එතකොට මොකද වෙන්නේ? සමානයිනේ මේ දෙකම. මේ දෙකම සමානයි. ඊට පස්සේ අපි මනිනවා මේ දෙකේ මෙතෙන්දී මිලිලීටර් එකක් මේ ප්‍රතික්‍රියාවේදී අපි මනිනවා මිලිලීටර් එකක් පිට වෙන්න ගත වූ කාලය කීයද කියලා. මේ කෑල්ලේදී. තේරුණාද? මේ ප්‍රතික්‍රියාවේදී. හිතමු අපි ඒකට තප්පර ගියයි කියලා තප්පර දෙකක් ගියා වුණ මේ ප්‍රතික්‍රියාවේදී මිලිලීටර් එකක් පිට වෙන්න. මෙතෙන්දි ගිහිලා තිනවා තප්පර 4ක්. ඊට පස්සේ අපිට එහෙමත් ගත හැකි නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක්. එතකොට අපි නිශ්චිත කරගත්තා මෙතෙන්දි 1 මිලිලීටරයක් කියලා. මෙතෙන්දි නිශ්චිත කරගත්තා අපි මිලිලීටර් 2ක් කියලා. එතකොට නිශ්චිත ප්‍රතික්‍රියක ප්‍රමාණයක් වැය වීමට හෝ නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට. මෙතෙන්දී අපි ගත්තේ මොකද්ද? ඵලද ප්‍රතික්‍රියකද? අපි මෙතෙන්දී ගත්තේ ඵල. ඇයි හයිඩ්‍රජන් වායුවනේ හැදෙන්නේ? ප්‍රතික්‍රියාව වෙලා. එතකොට නිශ්චිත ඵල ප්‍රමාණයක් නිපදවීමට ගත වූ කාලය මැනමැනීම. අන්න එහෙම දැන් අපි නිශ්චිත කරගත්ත මිලිලීටර් එකක් එන්න ගතවන කාලය තමයි තප්පර දෙකක් මැනගත්තේ අපි. මෙතෙන්දී නිශ්චිත කරගත්ත මිලිලීටර් දෙකක් එන්න ගත වෙච්ච කාලය තමයි මැනගත්තේ අපි මෙතෙන්දී. එතකොට ඒ ක්‍රම දෙකෙන්ම ඔයාලට පුළුවන් ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය නිර්ණය කිරීම. අපිට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය එතකොට යම්කිසි ඵල ප්‍රමාණයක් හැදෙන්න ගත වෙච්ච කාලය මැනලා හරි නැත්නම් නිශ්චිත කාල සීමාවක් අරගෙන ඒ වෙලාවෙදී හැදිච්ච ඵල ප්‍රමාණය හරි වැය වූ ප්‍රතික්‍රියක ප්‍රමාණය හරි ගණනය කළා හරි හොයාගන්න පුළුවන්. එතකොට ඒක තමයි මෙතෙන්දී කියන්නේ. ඊළඟට අපි බලා ගන්න ඕනේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න මොනවද තියෙන්න ඕනේ සාධක කියන එක. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න මොනවද එයාලා මේ සපුරන්න ඕන මේ අත්‍යවශ්‍යකම්. ඒ කියන්නේ සපුරන්න ඕන දේවල්. දැන් හිතන්න දැන් ළමයි දෙන්නෙක් මෙහෙම ඉන්නවා. ළමයි දෙන්නෙක් ඉන්නවා. හරි? ළමයි දෙන්නෙක් මෙහෙම ඉන්නවා. මේ දෙන්න රණ්ඩුවකට පැටලෙනවා. දැන් මේ දෙන්නට මේ මොකක් හරි ගහ ගන්න ඕනේ. ඇවිල්ලා ගහ ගන්න ඕනේ මේ දෙන්නට. දැන් මේ දෙන්න ගහ ගන්න මොකද්ද මේ සපුරන්න ඕන සුදුසුකම්? හරි? කරාටි ක්ලාස් ගිහිල්ලා තියෙන ඒව නෙවෙයි. හරි? ඒව නෙවෙයි. බොක්සින් ගහ ගන්න පුළුවන් ඒව නෙවෙයි. මේ දෙන්නට මේ දෙන්න ගහ ගන්න සපුරන්න ඕන සුදුසුකම් මොනවද? මේ දෙන්න දැන් හිතන්න මේ දෙන්න මීටර් 100ක් විතර ඈතින් ඉන්නවා කියලා. මීටර් 100ක් ඈතින් ඉන්නවා. ගහ ගන්න පුළුවන්ද? ගහ ගන්න පුළුවන් ගල් කැටයකින් හරි මොනවකින් හරි ගහ ගන්න පුළුවන්. නැත්තම් මේ පොල්ලක් විසික් කරලා එහෙම ගහ ගන්න පුළුවන්. නැත්තම් කොහොමද ගහගන්නේ? මේ දෙන්න එකට හම්බෙන්න ඕනේ. මූණට මූණ ෆේස් ටු ෆේස් ඉන්න බෑනේ. අර ෆේස් ටු ෆේස් එන්න එහෙම කියලා කියන්නේ. හරි? ෆේස් ටු ෆේස් එන්න ඕනේ. ඒ කියන්නේ මේ දෙන්න එකිනෙක ගැටෙන්න ඕනේ නේ. ඒකට ඇවිල්ලා මෙහෙම ගැටෙන්න ඕනේ. ඊළඟට මොකද වෙන්න ඕනේ? මෙයාලට ගහ ගන්න පණ දෙන්න වෙන්නේ. ඒ කියන්නේ දෙන්න උදේට කාලා ඉන්න ඕනේ. හරි? හොඳට කාලා පණ තියෙන දෙන්නෙක් වෙන්න ඕනේ ගහ ගන්න. හරි? අන්න එහෙම වෙන්න ඕනේ මේ දෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න නම්. ඒ කියන්නේ මේ දෙන්න ගහ ගන්න අන්න ඒ ටික සිද්ධ වෙන්න ඕනේ. එතකොට ප්‍රතික්‍රියාවක්
සිද්ධ වෙද්දිත් ওই ටිකම තමයි වෙන්නේ. ප්‍රතික්‍රියක අංශු ඒ කියන්නේ පරමාණු වෙන්න පුළුවන් අණු වෙන්න පුළුවන් මෙහෙම එකිනෙක ගැටෙන්න ඕනේ. මෙහෙම ඇවිල්ලා මේක වැදෙන්න ඕනේ. මේක ඇවිල්ලා මේක වැදෙන්න ඕනේ. ප්‍රතික්‍රියක අණු එකිනෙක ගැටෙන්න ඕනේ. ඊට පස්සේ ඒවා සතුව ප්‍රමාණවත් ශක්තියක් තියෙන්නත් ඕනේ. දැන් මෙහෙ ගහ ගන්නවා වගේම තමයි පණ නැතුව ගහ ගන්න බෑනේ. හරි? හොඳට ශක්තිය තියෙන්න ඕනේ ඒවට. ප්‍රතික්‍රියක අණු ගැටෙන්න. අන්න ඒ විදියට ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්න සපුරන්න ඕන සාධක දෙකක් තියෙනවා. ප්‍රතික්‍රියක අංශු එකිනෙක ගැටෙන්න ඕනේ. ඒවට ප්‍රමාණවත් ශක්තියක් තියෙන්න ඕනේ. අන්නේ දෙක තිබ්බහම තමයි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන්නේ. හරිද? තේරුණාද ඒක? හරි. එතකොට දැන් ඊළඟට කතා කරන් දිනවා අපිට මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක ටික. එන්නේ සාධක ටික තමයි වැදගත්ම වෙන්නේ මේ පාඩමේ. එතකොට ඒ සාධක අනුව ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය කොහොමද අඩු වෙන්නේ හරි වැඩි වෙන්නේ හරි අන්නේ ටික තමයි ඊළඟට කතා කරන් තියෙන්නේ. එතකොට පළවෙනි එක කතා කරන් දින්නේ මොකද්ද? ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය කියන එක. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. ඒක බලමු අපි. ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. පළවෙනි එක කතා කරන්න තියෙන්නේ මොකද්ද? ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය. හරි. එතකොට මේ ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන විදිහ ගැන දැනගන්න ඔයාලට ලස්සන ප්‍රැක්ටිකල් එකක් දීලා තියෙනවා ඔයාලගේ පෙළ පොතේ ගණකයක් පාවිච්චි කරලා කොහොමද මේක මේ ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ගඵලය වැඩි වෙන්නේ කොහොමද කියන එක කියන්නේ. හරි. එතකොට මෙන්න මෙහෙම ගණකයක් තියෙන්නේ. මෙන්න මෙහෙම ගණකයක් දීලා තියෙනවා. එතකොට ඒකේ එයාලා කියන්නේ කියලා තියෙනවා යම්කිසි අගයක්. හරි. මෙන්න මේ විදිහට මේ එක පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් කියලා ගන්නලු. එක පැත්තක දිග සෙන්ටිමීටර් 2ක් කියලා ගන්නලු. හරි. එක පැත්තක දිග සෙන්ටිමීටර් 2යි. හරි. ඊට පස්සේ එයාලා කියනවා මේකේ වර්ගඵලය මුලින්ම ගණනය කරගන්නලු. අපි ගණනය කරලා බලමු මේ ඝනකයේ වර්ගඵලය. එහම ඝනකයක් නෙමේක වර්ගඵලය. ඊට පස්සේ මෙන්න මේ මුලින්ම පැත්තක වර්ගඵලය අපි හොයාගෙන ඉන්න ඕනේ. මේ පැත්තක වර්ගඵලය. මේ පැත්තක වර්ගඵලය හොයාගෙන ඉන්න ඕනේ. කොහොමද වර්ගඵලය හොයන්නේ? පැත්තක වර්ගඵලය සමානයි වර්ගඵලය සමානයි 2 සෙන්ටිමීටර වැඩි කිරීම 2 සෙන්ටිමීටර. ඒ කියන්නේ මොකක්ද? 2 4යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ මුළු ඝනකයේම වර්ගඵලය කොහොමද හොයන්නේ? ඝනකයකට පැති කීයක් තියෙනවද? මේ පැති 6ක් තියෙනවා. ඊට පස්සේ අපි පැත්තක වර්ගඵලය හොයාගත්තා සෙන්ටිමීටර 4යි කියලා. එතකොට මුළු ඝනකයේ වර්ගඵලය කීයද? මුළු වර්ගඵලය කීයද? 4 වර 6යි. ඒ කියන්නේ 24යි. හරි. එතකොට එයාලා කියනවා මෙහෙම කතාවක් ඊට පස්සේ. මේක කඩා ගන්නලු මේ මෙහෙම කෑලි වලට මේ ඝනකය. අන්න එහෙම කෑලි වලට. කෑලි 8කට කඩන්නලු. කෑලි 8කට කඩන්නලු මේක. ඒ කියන්නේ මෙන්න මෙහෙම සෙන්ටිමීටර් 1 පැත්තක දිග සෙන්ටිමීටර් 1 වෙන ඝනක 8කට කඩා ගන්නලු මේක. හරිනේ 8කට කැඩෙනවනේ මෙහෙම. ඔන්න පැත්තේ මෙහෙම මේක ඝනකයක්. මේක ඝනකයක්. මේ තියෙන එක ඝනකයක්. මේ ටික ඊට පස්සේ මේ පැත්තේ තව ඝනකයක්, මේ පැත්තේ තව ඝනකයක්, මේ පැත්තේ තව ඝනකයක්. යටත් ඒ විදිහටම 4ක් තියෙනවා. හරි. එතකොට කියනවා එතෙන්දි වර්ගඵලය බලන්නලු මෙහෙම පොඩි කෑලි පොඩි පෙට්ටි වලට මෙහෙම කඩා ගත්තට පස්සේ මෙහෙම මේ වගේ ඒවා මෙහෙම පොඩි ඒවා 8ක්. හරි. මෙහෙම පොඩි ඒවා 8ක්. එක සයිස් එක සයිස් ඒවා 8ක්. හරි. එතකොට ඒකක පැත්තක දිග කීයද වෙන්නේ? ඒකක පැත්තක දිග. ඒකක පැත්තක දිග වෙන්නේ සෙන්ටිමීටර් 1යි. 1 සෙන්ටිමීටර්. මේ පැත්ත 1යි, මේ පැත්තත් 1යි. හරි.
පැත්තක දිග සෙන්ටිමීටර් 1යි. එතකොට අපි බලමු මේ පොඩි ඝනකයක වර්ගඵලය කීයද කියලා. ඊට පස්සේ පොඩි ඝනකයේ වර්ගඵලය කීයද? එක් වරක් එකනේ. එක් වරක් එකයි. එක් වරක් එකයි ඝන සෙන්ටිමීටර් කීයද? වර්ග සෙන්ටිමීටර් එකයි. ඒ වගේ පැති කීයක් තියෙනවද එක ඝනකයක? එක ඝනකයක ඒ වගේ පැති මෙතෙන්ද පොඩි ඝනකයේ පැත්තක වර්ගඵලය වෙන්න ඕනේ. පැත්තක වර්ගඵලය. ඒ වගේ ඝනක කීයක් මේ පැති කීයක් තියෙනවද එක ඝනකයක? එක ඝනකයක පැති 6ක් තියෙනවා. ඊට පස්සේ පොඩි ඝනකයේ මුළු වර්ගඵලය කීයද? ඒ වගේ පැති 6ක් තියෙනවා. වර්ග සෙන්ටිමීටර් 6යි. හරි? ඊට පස්සේ ඒ වගේ ඝනක මේකෙන් කැඩෙනවනේ 8ක්. 8ක් කැඩෙනවා. ඊට පස්සේ මුළු වර්ගඵලය කීයද? පොඩි ඝනක ඔක්කොගේම වර්ගඵලය මුළු වර්ගඵලය සමානයි 6 වරක් 8යි. 6 වරක් 8 කීයද? 48යි වර්ග සෙන්ටිමීටර්. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ මේ? කලින් ආයේ 24යි දැන් එනවා 48ට. මේක පොඩි කෑලි වලට කැඩුවහම මොකද වෙලා තින්නේ? වර්ගඵලය වැඩි වෙලා තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ මේකක් හිතනවා සෝඩියම් කෑල්ලක් කියලා. සෝඩියම් කෑල්ලක් මේක කියලා හිතන්න. ඊට පස්සේ මොකද වෙන්නේ? අර හොඳට ජල අණු ඇවිල්ලා දැන් මේක සෝඩියම් කෑල්ලක් නා හොඳට මෙහෙම ජල අණු ඇවිල්ලා මේ වැදිලානේ ප්‍රතික්‍රියාව වෙන්නේ. අර කලින් කිව්ව විදිහට අර ළමයි දෙන්න ඇවිල්ලා ගහ ගන්නම් එකසර ඇවිල්ලා එකට මේ හැප්පෙන්න ඕන වගේ මේ විදිහට ජල අණු ඇවිල්ලා මේක වැදෙන්න ඕනේ. ඊට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මේ පළවෙනි අවස්ථාවේදී වැදෙන්නේ වර්ග සෙන්ටිමීටර් 24ක. හැබැයි දෙවනි ඒ කියන්නේ මේක කෑලි වලට කැඩුවට පස්සේ මොකද වෙන්නේ? දෙවනි අවස්ථාවේදී මේක වැදෙනවා වර්ග සෙන්ටිමීටර් 48කම දෙගුණයක් කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද්ද වෙන්න ඕනේ? හොඳට වැදෙනවා දෙවෙනි අවස්ථාවේදී. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. හරි. ඔළුවට ගියා නේද වැඩි? හරි. එතකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා ප්‍රතික්‍රියකවල වර්ගඵලය වැඩි වෙනකොට. හරි. ඒ කියන්නේ මේක අර අපි කැඩුවේ ඝනක විදියට. මේක හොඳට කුඩු කරොත් මොකද වෙන්නේ තව අර ඊට පස්සේ මීටරත් වැඩි පොඩි ඒවට කැඩෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? වර්ගඵලය වැඩි වෙලාම යනවා. තව වැඩි වෙනවා. හරි. තව වැඩි වෙනවා එතකොට. හරි. එතකොට ඔයාලගේ තව ප්‍රැක්ටිකල් එකක් දීලා තිනවා ඒක යටතෙම ඔයාලට ගන්න කියලා තියෙනවා බීකර දෙකක් ගන්න කියලා තියෙනවා. බීකර් දෙකක් ගන්න කියලා තියෙනවා. මෙහෙම බීකර් දෙකක් ගන්න කියලා තියෙනවා. හරි. බීකර් දෙකක් අරගෙන හැම දෙකටම සමාන පරිමාණ විදිහට තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දාන්න කියලා තියෙනවා. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තනුක HCl සමාන පරිමාණ තමයි දාන්න කියලා තියෙන්නේ. සමාන පරිමාණ දාන්නලු. ඊට පස්සේ ඔයාලට කියලා දෙනවා විරාම ගටිකාවක් ගන්නලු. ඒ කියන්නේ ස්ටොප් වොච් එකක් විරාම ගටිකාවක් කියන්නේ ස්ටොප් වොච් එකක්. ෆෝන් එකක් තියෙන්නේ. ෆෝන් වල තියෙනවනේ ස්ටොප් වොච්. ෆෝන් එකක් හරි මොකක් හරි විරාම ගටිකා නැත්තම් ලැබ් එකේ වෙනම තියෙනවා. විරාම ගටිකාවක් ගන්නලු. හරි. දැන් පළවෙනි එකට දාන්නලු කැල්සියම් කාබනේට්. ඒ කියන්නේ හුණු කැල්සියම් කාබනේට්. පළවෙනි එකට කැට දාන්නලු. මෙහෙම කැට. හරි. මෙහෙම දාන්නලු. දෙවෙනි එකට දාන්නලු කැල්සියම් කාබනේට් කුඩු කරපුවා. කුඩු දාන්නලු මේකට. ඒ එකක් හැබැයි මේ දෙකම එකම සමාන මේ ස්කන්ධයක් වෙන්න ඕනේ. එකම සමාන ස්කන්ධයක් වෙන්න ඕනේ. ඒක කියලාත් නෑ. හරි. ඒ උනාට ස්කන්ධය එක සමාන වෙන්න ඕනේ.
නැත්නම් මයින්න බෑනේ අපිට වෙනස්කම තේරුම් ගන්න බෑනේ. හිතමු ග්‍රෑම් 10ක් කියලා. ග්‍රෑම් 10ව දෙකක් දානවා. හරි. එතකොට මේ විරාම ගටිකාවේ මයින්නලු මේ කුඩු හරි කැට හරි නොපෙනී යන්න ගත වෙන කාලය. ඒව නොපෙනී යන්න ගත වෙන කාලය මනින්නලු. එතකොට මොකද්ද වෙන්න ඕනේ? දැන් කලින් කිව්ව එකම තමයි. කුඩු කරාම මොකද වෙන්න ඕනේ? ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා. ඇයි වැඩි වෙන්නේ? ප්‍රතික්‍රියකවල පෘෂ්ඨ වර්ග බලය වැඩි වෙන හින්දා. එතකොට මෙතෙන්දී ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා. ගත වෙන කාලය මොකද වෙන්න ඕනේ? ගත වෙන කාලය අඩු වෙනවා. ඒ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ කියන්නේ වේගය වැඩි වෙනවා. මෙතෙන්දී මොකද වෙන්න ඕනේ? මේකට සාපේක්ෂව මේකේ කාලය වැඩි වෙන්න ඕනේ. ඒ කියන්නේ මේකට තප්පර දෙකක් ගියා නම් මේකේ තප්පරය මේක වගේ මීට වඩා වැඩි වෙන්න ඕනේ. මේකට ගත වෙන කාලයට වඩා මේකේ කාලය වැඩි වෙන්න ඕනේ. මොකද ප්‍රතික්‍රියාශීලතාවය අඩු වෙන්න ඕනේ ප්‍රතික්‍රියකවල වර්ගඵලය වැඩි හින්දා. තේරුණාද? හරි. ඊළඟට තියෙනවා ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය. ඊළඟ සාධකය තමයි ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය. ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය. හරි. ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය. ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය. හරි. එතකොට ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය වැඩි වෙද්දි මොකද වෙන්නේ? හිතන්න ඔයා ගන්නවා වතුර භාජනයක්. එකකට දානවා ඇල් වතුර. අනිත් එකට දානවා අනිත් තව භාජනයක් අරගෙන ඒකට දානවා ඔයා උණු වතුර. මේ දෙකට අත දැම්මොත් ඇඟිල්ල පිච්චෙන්නේ මොකේද? උණු වතුර එකේනේ. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ වගේ උණු වතුර එකේ ශක්තිය වැඩි. ඒ හින්දා ඇඟිල්ල පිච්චෙන්නේ. ශක්තිය වැඩි මේකේ. මේකට වඩා. තේරුණාද? ඒ කියන්නේ මේ උෂ්ණත්වය කියලා කියන්නේ නැත්නම් මේ උෂ්ණත්වය වැඩි කියලා කියන්නේ මේකේ තියෙන ජලාණු වල චාලක ශක්තිය වැඩි කියන එක. මේ ජලාණු හැමතිස්සෙම කැරගෙන හැමතිස්සෙම චලනය වෙවි තියෙන්නේ. එතකොට චාලක ශක්තිය වැඩි කියන එක තමයි උෂ්ණත්වය වැඩි කියන එකෙන් අදහස් කරන්නේ. මේකට වඩා මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 25යි නම් මේකේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 90යි නම් මොකේද චාලක ශක්තිය වැඩිපුර තියෙන්නේ? මෙන්න මේ උෂ්ණත්වය වැඩි එකේ. එතකොට මොකද්ද වෙන්න ඕනේ? දැන් කලින් කිව්වනේ හොඳට ශක්තිය තියෙන එක්කෙනාටනේ හොඳට ගහ ගන්න පුළුවන්. හරි. ඒ වගේම හොඳට ශක්තිය තියෙන එක්කෙනාගේ තමයි ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙන්නේ. එතකොට ප්‍රතික්‍රියාව සිද්ධ කරන ගත වෙන කාලය අඩු වෙන්නේ මොකේද? හොඳට ශක්තිය තියෙන එක්කෙනාගේ. හොඳට ශක්තිය තියෙනවා කියන්නේ මොකද්ද? වැඩි උෂ්ණත්වයක් තියෙන එක්කෙනාට තමයි හොඳට ශක්තිය තියෙන්නේ. එතකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙනවා. ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන ගත වෙන කාලය අඩු වෙනවා. හරි. එතකොට ඒක තමයි ප්‍රතික්‍රියකවල උෂ්ණත්වය මගින් ප්‍රතික්‍රියාශීලතාවයට ඇති වෙන බලපෑම. ඔයාලගේ මේ පොතේ දීලා තියෙනවා ඒකට ප්‍රැක්ටිකල් එකක්. හරි. ඒකට ප්‍රැක්ටිකල් එකක් දීලා තිනවා. කියලා දෙනවා ගන්න යකඩ ඇන දෙකක්. යකඩ ඇන දෙකක් ගන්න කියලා දෙනවා. හැබැයි ඔක්කොම සමාන වෙන්න ඕනේ. මේ පරීක්ෂණ දෙකක් කරන්න හදන්නේ මේ දෙකම සමාන තත්ත්ව තියෙන්න ඕනේ. හරි. අර පාලක පරීක්ෂණය පාලිත පරීක්ෂණය මතකයිනේ. අන්න ඒ වගේ තමයි මේ ඔසේ තියෙන්නේ. හරි. ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. හැබැයි ඔක්කොගේම සමාන වෙන්න ඕනේ. මේ ඔක්කොම සාධක ටික. හරි. එතකොට ගන්න කියලා තියෙනවා යකඩ ඇන දෙකක්. යකඩ ඇන දෙකක් ගන්නද කියලා තියෙනවා. සමාන වෙන්න ඕනේ. සමාන වෙන්න ඕනේ යකඩ ඇන දෙක. හැබැයි මේක පොඩ්ඩක් ලොකු නේ සමාන නෑ. එහෙම නෙවෙයි. සමාන දෙකක් ගන්න ඕනේ. සමාන දෙකක් ගන්න ඕනේ. හරි. එතකොට ඊළඟට කියලා දෙනවා ඔයාලට පරීක්ෂානල් දෙකක් ගන්න පුළුවන්. පරීක්ෂානල් දෙකක් මෙහෙම ගන්න පුළුවන්. හරි. පරීක්ෂානල් දෙකක් ගන්න පුළුවන්. ඊළඟට කියලා දෙනවා
බන්සන් 1000කකුත් ළඟ තියාගන්න කියලා. බන්සන් 1000ක් ඊළඟට අර කාලෙම ඉන්න බෑනේ. කලින් වගේම විරාම ගටිකාවක්. බන්සන් 1000ක් එහෙම බන්සන් 1000ක් බන්සන් 1000ක් දැකලා තියෙනවා ගෑස් එකට සම්බන්ධ කරලා තියෙන්නේ. හරි මෙහෙම බන්සන් 1000ක් බන්සන් 1000ක් සහ විරාම ගටිකාවක් කලින් වගේම විරාම ගටිකාවක් කියන්නේ ස්ටොප් වොච් එක. ෆෝන් එකක් තිබ්බත් කමන්නේ. හැබැයි ලැබ් එකේ තියෙන විරාම ගටිකාව මොකද ප්‍රැක්ටිකල් කරන්න ෆෝන් අරගෙන දඟලන්න ඕනේ නැහැ නේ. විරාම ගටිකාව තිබ්බා. මේ ප්‍රැක්ටිකල් එක කරා. මේකෙන් මෙහෙම එබුවා. ඊට පස්සේ මේක කැරකෙනවා. ඊට පස්සේ මේක ආපහු එබුවට පස්සේ ආපහු නවතිනවා. හරි විරාම ගටිකාව. එතකොට මේ කියලා තියෙනවා අර පොටෑසියම් පර්මැංගනේට් පොටෑසියම් පර්මැංගනේට් අර දම් පාට වෙන්නේ අන්න ඒක. potassium permanganate KMN4 අන්න එකෙන් ඉතා තනුක ද්‍රාවණ දෙකක් සමාන පරිමා හදා ගන්නලු සමාන ප්‍රමාණ දිය කළා. හැමදේම සමාන වෙන්න ඕනේ. ඊට පස්සේ මේකට යකඩ ඇන ටික දාන්නලු. යකඩ ඇන දෙක දාන්නලු. ඊළඟට තනුක සල්ෆියුරික් අම්ලය ගන්නලු. තනුක සල්ෆියුරික් අම්ලය තනුක H2SO4 හරිද? ඕවා තියෙනවා විද්‍යාගාරේ. හරි. ඔයාලා ඉස්කෝලේ ගියාම කරලා බලන්න පුළුවන්. තනුක සල්ෆියුරික් අම්ලය සමාන පරිමා මේ දෙකටම දාන්නලු. සමාන පරිමා මේ දෙකට දාන්නලු. මේ දෙකට දාලා එකක් බන්සන් 1000කට අල්ලන්නලු. මේකේ දැන් මේක දම් පාටයිනේ. මේක දම් පාටයි. හරි. මේක දම් පාටයි. මේකේ පාට වෙනස් වෙන්න ගතවන කාලය විරාම කටිකාවෙන් මයින්නලු දෙකේම. එකක් විතරයි හැබැයි බන්සන් 1000කට අල්ලන්නේ. එකක් විතරයි බන්සන් 1000කට අල්ලන්නේ. මේ බන්සන් 1000කින් මොකද කරන්නේ? මේක රත් කරනවා. රත් කරද්දී මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වුණාම මොකද වෙන්නේ? මේකේ තියෙන චාලක ශක්තිය වැඩි වෙනවා. එතකොට මොකද්ද වෙන්න ඕනේ? ප්‍රතික්‍රියාශීලතාවය වැඩි වෙන්න ඕනේ. හරි. ඊට පස්සේ එකක් නෑ. එකක් අල්ලන්නේ නෑ. එකක් අල්ලන්නේ නෑ. මේක දම් පාටක් තියෙනවා. ඊට පස්සේ මේකේ මොකෙන්ද ඉක්මනටම මේ වර්ණය වෙනස් වෙන්නේ මොකේද? ඔයාලා හිතන විදිහට. අනිවාර්යෙන්ම මේ බන්සන් 1000ක අල්ලපු එකට. මොකද ප්‍රතික්‍රියකවල ශක්තිය වැඩි වෙනවා. ඊට පස්සේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ප්‍රතික්‍රියාව සිදු වීමට ගත වන කාලය අඩු වෙනවා. මේකට තප්පර 10ක් ගියා නම් වර්ණය වෙනස් වෙන්නේ මේ කියන්නේ තප්පර 5යි. මම මේ උදාහරණයක් විදිහට මේ කාලා ගත්තේ. තප්පර 10ක් ගියොත් මේකේ තප්පර 5යි යන්නේ. අන්න ඒ විදිහට තමයි මේකේ සිද්ධ වෙන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. ප්‍රතික්‍රියක වල උෂ්ණත්වය අනුව. හරි. එතකොට ඒකත් හරි. ඊළඟට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය ඊළඟට ප්‍රතික්‍රියාවල ශීඝ්‍රතාවය වෙනස් වෙන්න බලපන සාධකය තමයි මොකද්ද? ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය කියන එක. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. හරි. ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය. එතකොට ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වෙද්දි මොකද්ද වෙන්න ඕනේ? සාන්ද්‍රණය කියන්නේ මොකද්ද? සාන්ද්‍රණය කියන්නේ යම්කිසි පරිමාවක තියෙන අණු ගාන. අණු නැත්තම් පරමාණු නැත්තම් අංශු ගාන. දැන් මෙතන අංශු හිතන්න තියෙනවා 1 2 3 4 5 6ක් තියෙනවා. හරි. මෙතන තියෙනවා අපි හිතමු මෙහෙම. මේක බෝල දාලා තියෙන පෙට්ටියක්. මේ පෙට්ටියේ පරිමාව වෙනවා ඝන මීටර 1ක්. හරි. ඝන මීටර 1. මේකත් බෝල දාලා තියෙන පෙට්ටියක්. මේකේ පරිමාවත් ඝන මීටර 1යි. මෙතන ලොකු ඒවා 6ක් තියෙනවා. මෙතන ලොකු ඒවා තියෙන්නේ 10ක්. 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක් තියෙනවා. එතකොට බෝල සාන්ද්‍රණය වැඩි මොකේද? බෝල සාන්ද්‍රණය වැඩි මොකේද? මේකද? මෙතන බෝල 10ක් තියෙනවා. ඊට පස්සේ වැඩි වෙන්නේ මොකේද? මේකේ. අන්නේ විදියටම තමයි
ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය කියන එක. ඒ කියන්නේ සාන්ද්‍රණය කියන්නේ යම්කිසි පරිමාවක තියෙන අංශු ගාන. යම්කිසි පරිමාවක තියෙන අංශු ගාන තමයි සාන්ද්‍රණය කියන්නේ. හරිද? එතකොට මේ බෝල ගාන වැඩි වෙද්දි මොකද වෙන්නේ? අර ප්‍රතික්‍රියක අණු ගාන වැඩි වෙනවනේ. ඊට පස්සේ අණු ගාන වැඩි වෙද්දි මොකද වෙන්නේ? හොඳට ගැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. තේරෙනවද? ගැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. මෙතනට වඩා මෙතන සිද්ධ වෙන ගැටුම් ප්‍රමාණය වැඩි වෙනවා. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය. ප්‍රතික්‍රියාව හොඳට සිද්ධ වෙනවා මෙතෙන්දී. මෙතෙන්දී ඊට වඩා අඩුවෙන් සිද්ධ වෙන්නේ. ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද්ද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයත් වැඩි වෙන්න ඕනේ. එතකොට කොහොමද ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය බලපාන්නේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණය වැඩි වෙද්දී වැඩි වෙනවා, අඩු වෙද්දී අඩු වෙනවා. අන්න ඒක තමයි ඔළුවට දාගන්න තියෙන්නේ. හරි. ඊට පස්සේ මේකට ඔයාලගේ ප්‍රැක්ටිකල් එකක් දීලා තියෙනවා. එයාලා කියලා තියෙනවා ඔයාලට ගන්නලු පරීක්ෂානල 3ක්. මෙහෙම පරීක්ෂානල 3ක් ගන්නලු. එකක් ගත්තා. දෙකක් ගත්තා. ඔන්න තුන්වෙනි එක. හරි 3ක් ගන්නලු. මේකට දාන්නලු ජලය මිලිලීටර් 15ක් විතර හැම මේ තුනටම මිලිලීටර් 15ක් දාන්නලු. එතකොට එකක තියෙන්නේ කොහොමද? මිලිලීටර් 15යි තුනේම එක සමානයි. මිලිලීටර් 15යි එකක තියෙන්නේ. අනිත් වගේ තුනකටම දාන්නලු ජලය. ජලය දාලා රබර් පටියක් අරගෙන මෙන්න මෙහෙම දාන්නලු මේකට. මෙහෙම දානවා. දාලා ජලය අයින් කරන්නලු. ජලය අයින් කරන්නලු. එතකොට මොකද වෙන්නේ? ජලය මේකේ නැහැ. මේකෙන් අයින් කරනවා. එමෙ ජලය අයින් කරලා ඊට පස්සේ කොහොමද තියෙන්නේ? කොහොමද තියෙන්නේ එතකොට? රබර් පටියයි පරීක්ෂා නලයයි විතරයි. රබර් පටියයි පරීක්ෂා නලයයි. හරි. රබර් පටියයි පරීක්ෂා නලයයි විතරයි තියෙන්නේ. මේව තියෙන්නේ රබර් පටිය. ඔය තියෙන දාපු රබර් පටිය. හරි. ඊට පස්සේ තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගන්නලු. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. තනුක HCl ගන්නලු. අරගෙන මේවට දාන්නලු. මේකට මිලිලීටර් 2.5ක් දාන්නලු. මේකට දාන්නලු මිලිලීටර් 5ක්. මේකට දාන්නලු මිලිලීටර් 7.5ක්. දාලා දැන් මේ හරියට වගේනේ HCl පිරෙන්නේ මේකේ මෙතනට මේකේ මෙතෙන්ට මේකේ මේ හරියට වගේ පිරේ. ඉතුරු ටිකට දාන්නලු ජලය. ඉතුරු ටිකට දාන්නලු ජලය. ඒ ටික මේ එතකොට මේ ටික ජලය මෙහෙම තියෙන්නේ නැහනේ. මේව එකිනෙක මික්ස් වෙනවා. හරි? එකිනෙක මික්ස් වෙනවා. එතකොට මෙතනදී මේ ටිකේ ජලය මේ ටිකේ ජලය එකිනෙක මික්ස් වෙනවා. හැබැයි මික්ස් වෙනවා ඈ. මේක එතකොට මිශ්‍රණයක් වෙනවා. හරි? මෙහෙම ලේයර්ස් හැදෙන්නේ නැහැ, මිශ්‍රණයක් වෙනවා. හරි? එතකොට ගන්නලු ඊළඟට හොඳට පිරිසිදු කරපු මැග්නීසියම් පටි ටිකක්. පටි 3ක් එක සමානයි හැබැයි. එක සමාන වෙන්න ඕන හොඳට පිරිසිදු කරපු. පටි 3ක් අරගෙන මෙහෙම මේවට දාන්නලු. මේවට දාන්නලු මේ තුන. එහෙම දානවා තුනට. හරි? එහෙම දාන්නලු. ඊට පස්සේ මෙයාලා කියනවා මේක දැම්මට පස්සේ මොකද වෙන්නේ? අර HCl මැග්නීසියම් පටිත් එක්ක ප්‍රතික්‍රියා කරලා වායු බුබුලු පිට වෙනවා. ඒ කියන්නේ මෙහෙමයි වෙන්නේ ප්‍රතික්‍රියාව. මැග්නීසියම් දැම්මේ අපි මොනවටද? තනුක HCl වලට. දැම්මට පස්සේ මොකද වෙන්නේ? මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා. හයිඩ්‍රජන් වායුව පිට වෙලා. මම මෙතෙන්දී මේක තුරුද කරන්න යන්නේ නැහැ. මැග්නීසියම් ක්ලෝරයිඩ් හැදෙනවා හයිඩ්‍රජන් වායුව පිට වෙලා. එතකොට මේකෙන් පිට වෙන වායු බුබුලු මොනවද? හයිඩ්‍රජන් වායුව. එතකොට මේකෙන් වැඩි වේගකින් හයිඩ්‍රජන් වායුව නැත්නම් වායු බුබුලු පිට වෙන්නේ මොකේද කියලා අහනවා. මොකද කියලා බලන්න කියලා කියනවා. එතකොට මොකේද මේකේ වැඩිපුරම වේගකින් හයිඩ්‍රජන් වායුව පිට වෙන්නේ? අනිවාර්යයෙන්ම ප්‍රතික්‍රියාවල සාන්ද්‍රණය වැඩි එකේ. එතකොට මේ තුනේ සාන්ද්‍රණය වැඩි එකේ මොකද්ද? එතකොට හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ මෙතන ප්‍රතික්‍රියකේ ඊට පස්සේ ජලය දැම්ම මේක තනුත් කරා. ඊට පස්සේ සාන්ද්‍රණය වැඩි මොකේද? මේතන ඔක්කොම මිලිලීටර් 15යි හයිඩ්‍රොක්ලෝරික් අම්ලය මේකේ තියෙනවා 7.5. මේකේ තියෙනවා 2.5ක් මේකේ තියෙනවා 5ක්. වැඩි මොකේද? සාන්ද්‍රණය
මේකේ වැඩි. මේකේ වැඩි. බස්සේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්නේ මේකේ. හොඳට වායු බොළු ඉක්මනින් පිට වෙන්නේ මොකේද? මේකේ. එතකොට ඒකෙන් ඔප්පු වෙනවා ප්‍රතික්‍රියක වල සාන්ද්‍රණය වැඩි වෙද්දී ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙනවා කියන එක. හැබැයි දැන් මෙතෙන්දී සාන්ද්‍රණයනේ අපි ගත්තේ. හැබැයි වායු ගත්තොත් වායු වල පරිමාව අනුව තමයි ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ. ඒ කියන්නේ වායු වල සාන්ද්‍රණයක් කතා කරන්න අමාරුයි. ඒ හින්දා අපි කතා කරන වායු වල පරිමාවක් ගැන. ඒ කියන්නේ වායු වල පරිමාවක් ගත්තොත් මෙහෙම. දැන් හිතන්න ඔක්සිජන් දැන් මේ වායු කියන දේවල් හොඳට කම්ප්‍රෙස් කරන්න පුළුවන්. ඒ කියන්නේ පීඩනයට ලක් කරන්න පුළුවන්. ඔක්සිජන් වායු අණු තුනක් තියෙනවා. තුනක් නෙමෙයි හතරක් ගම්. හතරක් නෙමෙයි පහක් ගම්. හරිද? පහක් තියෙනවා. යම් කිසි මේ ඝන සෙන්ටිමීටර් එකක් වෙච්ච මේ මොකක් හරි පෙට්ටියක් ඇතුලේ. හරි. තව එකක් තියෙනවා ඝන සෙන්ටිමීටර් භාගයක් වෙච්ච 0.5ක් වෙච්ච පෙට්ටියක් ඇතුලේ. වායු අණු ඒ පහම තියෙනවා. ඊට පස්සේ මොකේද හොඳට පැක් වෙලා තියෙන මේ ටික. ඒ කියන්නේ මේක සම්පීඩනය කරලා තියෙන්නේ. හොඳට ලං වෙලා තියෙන්නේ මොකේද? මේකේද? පළවෙනි එකේද දෙවෙනි එකේද? දෙවෙනි එකේනේ. දෙවෙනි එකේ නේද හොඳට පැක් වෙලා තියෙන්නේ. ඊට පස්සේ මොකද වෙන්න ඕනේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මේකේ තමයි වැඩි වෙන්න ඕනේ. අන්න ඒ වගේ වායු වලට කතා කරන්නේ අපි පරිමාවක්. මොකද වායුවක් යම් කිසි දෙයක් ඇතුළට දැම්මට පස්සේ ඒකේ ඒ වායජනයේ පරිමාව තමයි වායුව ගන්නෙ. තේරුණාද? හොඳට සම්පීඩනය කරලා දාන්න පුළුවන්. දැන් ඔයාලා ගෙදරට එන ගෑස් එකේ වුණත් එහෙමයි තියෙන්නේ. හොඳට සම්පීඩනය කරලා අර අපි කියන්නේ මේ ලික්විඩ් පෙට්‍රෝලියම් ගෑස් කියන එකනේ. ගැන පෙට්‍රෝලියම් වායුව අර සිලින්ඩරේ මෙහෙම එන්නේ. එහෙම සිලින්ඩරයක් එන්නේ. මෙහෙම සිලින්ඩරයක් නෙවෙයි ගෙදරට එන්නේ. මෙහෙම තියෙනවා. ඔන්න ඔය සිලින්ඩරේ මේක හොඳට සම්පීඩනය කරලා මේක ඇතුලේ ද්‍රව වෙලා තියෙන වායුව. ඒකයි අර මේක නොසලෙ වෙනම කඩාගෙන එන්නේ ගෑස් එක. ඒ හින්දා හොඳට සම්පීඩනය කරන්න පුළුවන් මේ වායුව කියන එක. මේක ද්‍රවයක් වෙනකම්ම සම්පීඩනය කරලා තියෙන්නේ. මේක ඇතුලේ මේ වතුර වගේ හෙල්ලෙනවා. මේ පොඩ්ඩක් බැලුවහම මේ ගන්න පුළුවන් මේ දැනගන්න පුළුවන් හෙල්ලෙනවා මේක ඇතුලේ. අන්න ඒ වගේ හොඳට සම්පීඩනය කරන්න පුළුවන් වායු. එතකොට මෙතෙන්දි මෙතෙන්දි මොකද වෙලා තියෙන්නේ? හොඳට අණු ගැටෙනවා මෙතෙන්දි. අන්න ඒ වගේ එතකොට මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕනේ මොකේද? මෙන්න මේ දෙවෙනි එකේ. අන්න ඒ වගේ වායු වල පරිමාව අඩු වෙනකොට ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. වායු වල පරිමාව අඩු වෙද්දී ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙන්න ඕනේ. හරි. අන්න ඒක තමයි ඊළඟ කාරණාව. ඊළඟට තියෙනවා ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන ඊළඟ සාධකය තමයි උත්ප්‍රේරක. උත්ප්‍රේරක පැවතීම. ඊට පස්සේ ඒ කියන්නේ මොකද්ද? අපි ඒක බලමු මේ වගේ දෙයකින්. දැන් මේකේ ප්‍රැක්ටිකල් එකක් තියෙනවා. අපි ප්‍රැක්ටිකල් එකෙන් මේක කතා කරමු. ඔයාලට කියලා තියෙනවා ප්‍රැක්ටිකල් එකේදී ගන්නලු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ H2O2. ඉස්සර කාලේ මේක තුවාල සෝදන්න හැම භාවිත කරපු ද්‍රව්‍යයක්. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගන්නලු හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අරගෙන ඒක නිකන් තියෙද්දි මෙහෙම මේ ඉරෙලියට අල්ලුවාම නිකන් වායු බුළු පිට වෙවි තින්නේ. ඒ කියන්නේ මේක මේ අස්ථායි. මේක හැමතිස්සෙම ස්ථායි වෙන්න බලනවා යා. H2O දන O2 පිට කරලා ස්ථායි වෙන්න බලනවා. හරි. H2O දන O2 පිට කරලා ස්ථායි වෙන්න බලනවා. ඊට පස්සේ මෙතෙන්දි ගත්තොත් මේක තුල්ත වෙන්නේ මෙන්න මේ විදියට. හරි. 4යි. මෙතන 4යි ඔක්සිජන් මෙතන 2යි. හරි. අනපත මේ තුඩි තුන. ඒ කියන්නේ මේ H2O2 කියන එක අස්ථායි ඔක්සිජන් අණුවක් පිට කරලා යා හැමතිස්සෙම ජලය බවට පත් වෙන්නමයි බලන්නේ. හරි. ඊට පස්සේ මෙන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් ගන්නලු. මේ පරීක්ෂා නලයකට. ගන්නලු. හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් H2O2 මේක දැන් තියෙන්නේ.
ඊට පස්සේ මැංගනීස් ඩයොක්සයිඩ් කියන එක ගන්නලු. මැංගනීස් ඩයොක්සයිඩ් මෙන්න මේක MnO2 ගන්නලු. මේකේ ග්‍රෑම් 0.2ක් මේක එක පරීක්ෂා නලයකට දාන්නලු. ඊට පස්සේ තව පරීක්ෂා නලයක් අරගෙන ඒකටත් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් සමාන පරිමාණයක් දාලා අපි ගමු නිකමට මේ වගේ සමාන පරිමාණයක් දාලා අපි නිකන් ගමු නිකමට මේක මේ මිලිලීටර් කලින් වගේ 15ක් කියලා ගමු. මිලිලීටර් 15ක් දාන්න ඕන. හොඳයි. මිලිලීටර් 15ක්. මේකට මැංගනීස් ඩයොක්සයිඩ් දාන්න එපාලු. දැන් මෙයා කියනවා අපිට බලන්නලු මේකේ වායු බුබුලු පිට වෙනවා. මොකද පිට වෙන වායු බුබුලු? වායු බුබුලු මොනවද මේක පිට වෙන්නේ? ඔක්සිජන් වායුව මෙතන තියෙන. මේක ජලීය ද්‍රාවණයක් ඒකස් එකක්. මේක ලික්විඩ් එකක්. ජලය කියන්නේ මේ දියරයක්නේ. මේක ඒකස්. ඒ කියන්නේ ජලයේ දිය වෙච්ච එක මේක. හරි. එතකොට මේක ගෑස් එකක්. හරි. ගෑස් එකක්. භෞතික අවස්ථාව දැම්මොත් එහෙම. ඊට පස්සේ මොකද මේ වායු බුබුලු පිට වෙනවා. මේ දෙකේ වායු බුබුලු වැඩිපුර පිට වෙන්නේ මොකේද කියලා අහනවා. මොකේද කියලා බලන්න කියනවා. ඊට පස්සේ මොකේද වැඩිපුර වායු බුබුලු පිට වෙලා තියෙන්නේ මෙතෙන්දී. මෙන්න මේකේ මැංගනීස් ඩයොක්සයිඩ් දාපු එකේ තමයි අපිට බලා ගන්න පුළුවන් මැංගනීස් ඩයොක්සයිඩ් දාපු එකේ වායු බුබුලු පිට වෙනවා වැඩි වෙනවා. හරි. එතකොට මැංගනීස් ඩයොක්සයිඩ් වෙන්න ඕනේ. ඔයාලට මෙතන වැලි ටිකක් උඩක් දැම්මත් මේ සංසිද්ධියෙන් බලා ගන්න පුළුවන්. හරි. බලා ගන්න පුළුවන් මේ සංසිද්ධිය. වැලි නැත්තම් මොන හරි දූවිලි හරි මොන හරි. මොකද තුවාල සුද්ධ කරන්න ගත්තෙත් ඒකයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන්නේ. මොකද අර තුවාල වලට වැලි යනවා දූවිලි යනවා. එතකොට මොකද වෙන්නේ? අර වායු බුබුලුත් එක්ක ඒ දූවිලි කැට වැලි කැට එහෙම උඩට එනවා. හැබැයි ඒක ඊට පස්සේ ඊට අමතරව මේක හැබැයි මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් කියන එක නිකන් අර මේ එච්චර හොඳ නෑ තුවාල වලට. එහෙම තුවාල වල සෛල තියෙනවනේ. ඒ අපි ඇඟට තුවාල වෙන්නේ. ඒතකොට සෛල තියෙනවනේ. ඒ සෛල වලට හොඳ නෑ පෙරොක්සයිඩ් කියන එක. ඒ හින්දා තමයි භාවිතෙන් අයින් කරලා තියෙන්නේ. මොකද පාවිච්චි කරන්නේ නැහැ දැන් තුවාල වලට දාන්න තව තුවාල වැඩි වෙන එක තමයි ඒකෙන් වෙන්නේ. ඒ කියන්නේ සෛල වලට හානි වෙනවා. ඒ හින්දා තුවාල සුද්ධ කරන්න දැන් දාන්නේ ඉකොනොමල් සේලයින්. ඒ කියන්නේ අර ඔයාලට දෙන්නේ ස්පිතාලෙන් ගියම සේලයින්. අන්න ඒ වගේ තමයි සාමාන්‍ය තුවාල සුද්ධ කරන්නේ. එතකොට අන්න ඒ විදියට. එතකොට වැඩි වෙන්නේ මොකද මේකේ? අන්නේ මේ දාපු ඊට පස්සේ මේක ඉවර වුණාට පස්සේ දැන් බැලුවා මේක වැඩිපුර ඉන්නේ. මේක අයින් කරලා හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් අයින් කරලා දැන් මේක මැංගනීස් ඩයොක්සයිඩ් යට තියෙනවනේ. මේ මැංගනීස් ඩයොක්සයිඩ් මේකේ තියෙනවා. මේ මැංගනීස් ඩයොක්සයිඩ් එක අරගෙන කිරලා බලන්නලු. මෙහෙම තරාතියකට දාලා කිරලා බලන්නලු මේ ඒ කියන්නේ රසායනික තුලාවට හරි දාලා මේක මොකද ප්‍රැක්ටිකල් එක කරන්නේ මේකනේ. මොකද ලැබ් එකේ මෙහෙම මැංගනීස් ඩයොක්සයිඩ් දාලා කිරලා බලන්නලු. මොකද වෙන්නේ මේක කිරලා බැලුවට පස්සේ කලින් දාපු මේ 0.2ම මෙතෙන්දිත් එනවා. මෙතෙන්දිත් එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට තේරෙනවා මේක ප්‍රතික්‍රියාවදී කිසිම දෙයක් වෙලා නැහැ මේකට. මැංගනීස් ඩයොක්සයිඩ් කියන එක. මැංගනීස් ඩයොක්සයිඩ් කියන කිසිම දෙයක් වෙලා නැහැ. වැලිකට දැම්මොත් ඒ වැලිකට දැන් මේ ගානම නම් ඒ ප්‍රමාණය හිතමු ග්‍රෑම් 5ක් දැම්ම කියලා. ඒ ග්‍රෑම් 5ම මෙතන තියෙනවා. මෙන්න මේ වගේ දෙයකට කියනවා අපි මොකද්ද? උත්ප්‍රේරකයක් කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි කරලා මොකක් හරි හේතුවක් හින්දා. ඔයාලට හේතුව දැනගන්න අවශ්‍ය නැහැ. මෙන්න මේ උත්ප්‍රේරක කියන දේ තියනවා කියන එක තමයි දැනගන්න තියෙන්නේ. අන්න එහෙම මේ වගේ උත්ප්‍රේරකයක් දැම්මම ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඊට අමතරව නිෂේධක කියන જાතියකුත් තියෙනවා. නිෂේධක. ඒ කියන්නේ උත්ප්‍රේරක වල අනිත් පැත්ත. මෙන්න මේ හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් මෙහෙම වියෝජනය වෙනවා. මේකට කියන්නේ වියෝජනය වෙනවා කියන එක. අන්න ඒ වියෝජනය වෙන එකේ වේගය අඩු කරන්න පුළුවන්. තනුක සල්ෆියුරික් අම්ලය. තනුක සල්ෆියුරික් අම්ලය. තනුක H2SO4. තනුක H2SO4. බිඳු කිහිපයක් දැම්මම මොකද වෙන්නේ? මේක වියෝජනය වෙන වේගය අඩු වෙනවා. දැන් වායු බුබුලු තුනක් පිට වුණා නම් දැන් පිට වෙන්නේ වායු බුබුලු එකයි. නැත්නම් වායු බුබුලු එකයි. අන්න ඒ විදියට. තනුක සල්ෆියුරික් අම්ලය දැම්මම මොකද වෙන්නේ? ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙනවා. එතකොට ඒ වගේ දෙයකට මොකද කියන්නේ? නිෂේධක. එතකොට ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන. නමුත් ප්‍රතික්‍රියාවකට භාජනය නොවන ද්‍රව්‍ය. ඒ කියන්නේ ප්‍රතික්‍රියාවකට එයා සහභාගී වෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ කලින් තිබ්බ පරමයි මෙතෙන්දී. ඒ වගේ දෙයකට මොකද කියන්නේ? උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය වැඩි කරන. නමුත් ප්‍රතික්‍රියාවකදී වැය නොවන ද්‍රව්‍යකට අපි මොකද කියන්නේ? උත්ප්‍රේරක ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය අඩු කරන. නමුත් ප්‍රතික්‍රියාවකදී වැය නොවන ද්‍රව්‍යකට අපි මොකද කියන්නේ? නිෂේධක. අන්න ඒ විදිහට තමයි උත්ප්‍රේරක සහ නිෂේධක කියන දෙක අපි ඔළුවට දාගෙන තියෙන්නේ. ඊට පස්සේ ඔයාලගේ වගුවක් දීලා තියෙනවා. ඒකේ කියලා තියෙනවා එක මේ ප්‍රතික්‍රියා සහ ඒකට භාවිත වෙන උත්ප්‍රේරක ද්‍රව්‍ය. පළවෙනි කියලා දෙනවා ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමය. ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමය. ඇමෝනියා කියන්නේ අර NH3 ඇමෝනියා වායුව නිපදවීමේ හේබර් කියලා ක්‍රමයක් තියෙනවා. වැඩි දැනගන්න ඕනේ මේකේ ඔයාලා උත්ප්‍රේරක දැනගත්තාම ඇති. ඒකට පාවිච්චි වෙන්නේ මොකද්ද? සවිවර යකඩ. සවිවර යකඩ. තව එකක් තියෙනවා සල්ෆියුරික් අම්ලය නිපදවීමේ ස්පර්ශ ක්‍රමය. අර අපි කලින් පාවිච්චි කරේ ප්‍රැක්ටිකල් වලට සල්ෆියුරික් අම්ලය නිපදවීමේ ස්පර්ශ ක්‍රමය. ඒකට පාවිච්චි වෙන්නේ මොකද්ද? ඒකට පාවිච්චි වෙන්නේ වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. වැනේඩියම් කියලා මූල ද්‍රව්‍යයක් තියෙනවා. ඒ ලෙවල් කෙනෙක්ස් වල ඉගෙන ගන්න පුළුවන්. අන්න ඒකෙන් හැදෙන සංයෝගයක් තමයි වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. තව එකක් තියෙනවා ඇමෝනියා. දැන් කලින් හදාගත්ත ඇමෝනියා අන්න ඒක ඔක්සිකරණය කරලා. ඒ කියන්නේ ඔක්සිකරණය කියන්නේ ඔක්සිජන් එක්ක එකතු කරලා. මේක ඔක්සිජන් එක්ක එකතු කරලා හදනවා මොකද්ද? නයිට්‍රික් අම්ලය. ඔක්සිජන් සහ ජලය තව ඕන වෙනවා. හරිද? H2 නෙමෙයි HNO3 නයිට්‍රික් අම්ලය. හරි HNO3 හදන්නේ HNO3 ජලයත් එකතු වෙනවා මැදදී. හරි ඒක ඔයාලට වැදගත් වෙන්නේ නැහැ. එතකොට ඇමෝනියා ඔක්සිකරණයේ නයිට්‍රික් අම්ලය මෙන්න මේ නයිට්‍රික් අම්ලය නිපදවීමේදී වැදගත් වෙන්නේ මොකද්ද? ප්ලැටිනම් කියලා මූලද්‍රව්‍ය. ප්ලැටිනම් කියලා මූලද්‍රව්‍යයක් අහලා තියෙනව නේද? ප්ලැටිනම් මූලද්‍රව්‍ය තමයි එතෙන්දී උත්ප්‍රේරකයක් විදිහට පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අර අපි හදනවනේ මොනවද? මාගරින් අර එක මාර්ගරින් જાති තියෙන අන්න ඇස්ට්‍රා මාගරින් අර මාගරින් මේ මාගරින් අන්න ඒක හදන්නේ අසන්තෘප්ත මේද අම්ල හයිඩ්‍රජන් යවල අසන්තෘප්ත මේද අම්ල අර 10 වසරේ පළවෙනි පාඩම කතා කරානේ සන්තෘප්ත අසන්තෘප්ත මේද අම්ල අසන්තෘප්ත
මේද අම්ල හයිඩ්‍රජනීකරණය කළා. ඒ කියන්නේ හයිඩ්‍රජන් යවලා මේ මාගරින් හදනවා. ඒකට පාවිච්චි වෙන්නේ මොකද්ද? ඒකට පාවිච්චි වෙන්නේ නිකල්. ඒකට පාවිච්චි වෙන්නේ මොකද්ද? නිකල්. අන්න ඒක තමයි ඔයාලට ඔලුවට දාගන්න තියෙන්නේ. මේක කටපාඩමින් මතක තියාගත්තම වැඩේ ඉවරයි. මේ මොකද මේවා ඔයාලගේ මට මේ හාට තියෙන මේවා කොහොමද වෙන්නේ කියලා කතා කරන එක ඒ හින්දා කතා කරන්න ඕනේ නැහැ. මොකද විභාගය අහන්නෙත් නැහැ. ඒ හින්දා අපි මේක මතක තියාගමු. ඇමෝනියා නිපදවීමේ හේබර් ක්‍රමයේදී මොනවද පාවිච්චි වෙන්නේ? සයවරයකට ස්පර්ශ ක්‍රමයෙන් සල්ෆියුරික් අම්ලය නිපදවීමේදී වැනේඩියම් පෙන්ටොක්සයිඩ්. ඇමෝනියා ඔක්සිකරණයෙන් නයිට්‍රික් අම්ලය නිපදවීමේදී මොනවද පාවිච්චි වෙන්නේ? ප්ලැටිනම්. අසන්තෘප්ත මේද අම්ල හයිඩ්‍රජනීකරණය කළා මාගරින් හදද්දී මොනවද පාවිච්චි වෙන්නේ? නිකල්. අන්න ඒ ටික තමයි ඔලුවට දාගන්න තියෙන්නේ. හරි. ඊට අමතරව තව එකක් තියෙනවා. දැන් අපේ ඇඟෙත් රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවනේ. අපේ ඇඟවල් වල يعني සත්තුන්ගේ ශාකවල වල ඇඟවල් වල රසායනික ප්‍රතික්‍රියා සිද්ධ වෙනවා. අන්නේ රසායනික ප්‍රතික්‍රියා වල වේගය වැඩි කරන දෙයක් තියෙනවා උත්ප්‍රේරක జాතියක්. ඒවට අපි මොනවද කියන්නේ? එන්සයිම කියලා. එන්සයිම කියලා කියන්නේ ඒවට. එන්සයිම අන්නේ එන්සයිම් වලින් අපේ ඇඟේ සිද්ධ වෙනෝනේ ආහාර ජීර්ණය වෙනවා. අනිත් එක ශෛලීය ශ්වසනය කියලා එකක් වෙනවා. ශ්වසනය වෙනවා. ශෛලීය ශ්වසනය කියන්නේ අර ග්ලූකෝස් අණු ඔක්සිජන් එක එකතු වෙලා ශක්තිය හදන්නේ අන්න ඒක. ඊට අමතරව ප්‍රභා සංශ්ලේෂණයේ ශාකවල වෙනවා. අන්න ඒ වගේ ජෛව රසායනික ප්‍රතික්‍රියා තමයි ඒවට කියන්නේ. අන්න ඒ වගේ ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ද්‍රව්‍ය වලට මොනවද අපි කියන්නේ? එන්සයිම කියලා. මේවා ප්‍රෝටීන జాතියක් ප්‍රෝටීන జాතියක්. එතකොට අන්න මේවත් උත්ප්‍රේරක జాතියක්. එතකොට ජෛව රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන දේවල් වලට අපි මොකද්ද කියන්නේ? ජෛව රසායනික උත්ප්‍රේරක. කියන්නේ ජෛව රසායනික. ඒ කියන්නේ ජීවීන්ගේ රසායනික ප්‍රතික්‍රියා උත්ප්‍රේරණය කරන ඒවට මොනවද අපි කියන්නේ? ජෛව රසායනික උත්ප්‍රේරක. එතකොට එන්සයිමයක් කියන්නේ මොකද්ද? ජෛව රසායනික උත්ප්‍රේරකයක්. ජෛව රසායනික උත්ප්‍රේරක. හරි. ජෛව රසායනික උත්ප්‍රේරකයක්. හරි. එන්සයිම කියන්නේ ජෛව රසායනික උත්ප්‍රේරකයක්. එතකොට දැන් මේ අපේ ආහාර ජීර්ණය වෙන එන්සයිම එක જાති තියෙනවා. අන්නේ එන්සයිම අපි හදනවා, මිනිස්සු හදනවා ඒවා කෘත්‍රිමව හදලා ඒව දානවා අර සර්ෆ් එක්සෙල් අනම්මනම් කියලා ඩිටර්ජන්ට් තියෙන්නේ. ඒ කියන්නේ සේදුම්කාරක. අන්නේ සේදුම්කාරක වලට දානවා. එතකොට අපි හිතන්නකෝ ඔන්න අපේ ෂර්ට් එකේ සුදු ෂර්ට් එකක් තියෙනවා, ලස්සන සුදු ෂර්ට් එකක්. හරිද? දැන් මොකද වෙන්නේ? ඔයාලා ඉස්කෝලේ යන යනවා පළවෙනි දවසේ. හරිද? මඩ නාගෙන තෙල නාගෙන එනවනේ. හරිද? සමහරවිට හිතන්න හදිස්සියේ මොකක් හරි වෙලා හරි ලේ පැල්ලමක් එනවයි කියලා මොකක් හරි වෙලා. හරි. ඔම ලේ පැල්ලමක් එනවා. ඊට පස්සේ මේ ලේ කියන්නේ මොනවද? මේ වගේ තියෙන ප්‍රෝටීන්, ඊට පස්සේ කාබෝහයිඩ්‍රේට්, අන්න එක જાතිනේ මේ වගේ තියෙන්නේ. අන්න මේවා වතුරේ දිය වෙන්න අමාරුයි. මේක වතුර දිය කරන්න මොකද කරන්නේ? අර සර්ෆ් එක්සෙල් ඔන්න එනවා. සර්ෆ් එක්සෙල් පැකට් එකක් කරගෙන අම්ම එනවා. හරි. සර්ෆ් එක්සෙල් පැකට් එකක් කරගෙන අම්ම එනවා. ඔන්න සර්ෆ් එක්සෙල් පැකට් එකක් හරි මොකක් හරි ඩිටර්ජන්ට් මේ එකක් අරගෙන කියන්නේ සේදුම්කාරකයක් අරගෙන අම්ම එනවා. මේකේ මොනවද තියෙන්නේ? එන්සයිම තියෙනවා. ඔන්න එන්සයිම තියෙනවා. ඒ කියන්නේ ඇඟේ හැදිච්ච ඒවා නෙවෙයි හොඳ ඇඟේ හැදෙන ඒ වගේම කෘත්‍රිම ඒවා. කෘත්‍රිමව හදපු ඒවා. එන්සයිම එල්ල මොකද කරන්නේ? මේක ජීර්ණය කරනවා. ඒ කියන්නේ ආහාර ජීර්ණය කරන්න හදපු එන්සයිම අපි මිනිස්සුම හදලා මේවට දාලා අර තීනේ අර පොඩි එක පාට කැට දැකලා තියෙනවනේ. අන්න ඒව තමයි එන්සයිම. ඇවිල්ලා මේක ජීර්ණය කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? හොඳට වතුර පාරක් ගැහුවාම හොඳට හේදිලා යනවා මේක. මේ වතුර පාරක් මෙහෙම ගැහුවාම
හොඳට හේදිලා යනවා. මස මොකද වෙන්නේ? අන්න ඒක තමයි මේකේ එන්සයිම් වල මීට වැඩිය තව ඒවා තියෙනවා එන්සයිම් වල. මේක එක ඔයාලගේ පොතේ දීලා තියෙනවා. එක යෙදුමක් අපි පාවිච්චි කරන ජෛව රසායනික උත්ප්‍රේරක මේක එන්සයිම් මේකට වැදුනහම මොකද වෙන්නේ? මේක හොඳට කැඩිලා යනවනේ පොඩි ඒවල. ඒ කියන්නේ ලොකු සංයෝග පොඩි සංයෝග බවට පත් වෙනවා. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් වෙන්නේ. ඒකට අර එන්සයිම් මේ මොකද? සේදුම්කාරක වතුරේ දිය කළා මේ රෙදි ටික වෙලාවක් දාලා තියන්නේ කියන්නේ විනාඩි 15ක් 20ක් 30ක්. අන්න ඒක සිද්ධ වෙන්න තමයි දාලා තියන්නේ කියන්නේ. එතකොට ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වැඩි වෙලා මේ ටික හොඳට හේදිලා යනවා. අන්න ඒක තමයි එන්සයිම් වල මේ කමර්ෂල් යූස් එක. ඒ කියන්නේ වාණිජමය භාවිතය. හරි. එතකොට අන්න ඒක. ඊළඟට තව එකක් තියෙනවා අමතර දැනුමට කියලා ඔයාලගේ පොතේ උත්ප්‍රේරක පරිවර්තක කියලා එකක්. උත්ප්‍රේරක පරිවර්තක catalytic converters. හරි catalytic converters. ඒ කියන්නේ අලුත් වාහන කියන්නේ දැන් මේ සාමාන්‍යයෙන් 2010න් ওই වගේ පස්සේ ආපු වාහනවල ඊට කලින් ආපේ වගේ තියෙනවා. මෙන්න මේ වගේ දැන් එන්ජින් එක මෙහෙම තියෙනවා. එන්ජින් එකෙන් මොකද වෙන්නේ? අර දුමක් එන්නේ වාහනේ. අන්නේ දුම එන බටේ තියෙනවනේ. අන්න ඒක මැදට සෙට් කරනවා කෑල්ලක්. catalytic converter. උත්ප්‍රේරක පරිවර්තක. උත්ප්‍රේරක පරිවර්තකය. උත්ප්‍රේරක පරිවර්තක. හරි උත්ප්‍රේරක පරිවර්තක. මේකෙන් මොකද වෙන්නේ? මේ එන විෂ දුමේ දැන් එන දුමක් තියෙනවනේ මේකේ. එන විෂ දුමක් තියෙනවා. විෂ දුම් එනවා කාබන් මොනොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ්. අනේ වගේ විෂ දුම් එනවා. ඒ කියන්නේ පරිසරයට හානිදායක වෙන දුම් එනවා. අන්න ඒවා මොකද ගන්න මේ වගේ තියෙනවා එක එක උත්ප්‍රේරක. අර වගේ නිකල්, ප්ලැටිනම්, මනම් ಜಾති උත්ප්‍රේරක ಜಾති තියෙනවා මේ උත්ප්‍රේරක පරිවර්තක කියන කොටසේ. එතකොට මොකද වෙන්නේ? මේක ඇතුලේ මේ කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රස් ඔක්සයිඩ් වගේ ද්‍රව්‍ය යද්දි මොකද වෙන්නේ? වායු යද්දි මොකද වෙන්නේ? මේක ඇතුලේ යද්දි මේව පරිවර්තන වෙනවා කාබන් ඩයොක්සයිඩ්, නයිට්‍රජන් සහ ඔක්සිජන් වගේ වායු වලට, නැත්නම් කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වලට. හරි? කාබන් ඩයොක්සයිඩ් වගේ වායු වලට. අන්න ඒ වගේ සිද්ධ වෙලා මොකද වෙන්නේ? මේවා එච්චරම හානිදායක නැහැ මේවා තරම්. ඊට පස්සේ මේවා පරිසරයට නිකුත් වෙනවා. ඒ හින්දා මේ උත්ප්‍රේරක පරිවර්තක වලින් මේ විෂ රසායනික දුම් මේවා මේ හොඳ දුම් බවට පත් කරලා පිට කරනවා වාහනින්. උත්ප්‍රේරක පරිවර්තක catalytic converter. අන්න ඒකත් උත්ප්‍රේරක භාවිත වෙන වාණිජමය යෙදුමක්. හරි උත්ප්‍රේරක පරිවර්තක. හරි. එතකොට පාඩම ඔච්චරයි කතා කරන් තින්නේ. අපි කතා කරා ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවය යන කුමක්ද? ප්‍රතික්‍රියාවක ශීඝ්‍රතාවයට බලපාන සාධක මොනවද? ඒ වගේම කොහොමද ප්‍රතික්‍රියාවේ ශීඝ්‍රතාවය වෙනස් වෙන්නේ කියලා. ඊට පස්සේ මේකේ ඔයාලා දැනගන්න තියෙන්නේ මේ ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවයට බලපාන සාධක වලින් කොහොමද ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය අඩු වෙන්නේ හෝ වැඩි වෙන්නේ කියන එක ගණන් හදන්න වැඩිපුර නැහැ මේකේ. කොහෙත්ම නැහැ වගේ. එතකොට මේක ඔයාලට ඔළුවට දාගන්න තියෙන්නේ. මේක අමතක වෙන්නේ නැතුව ඉන්න ඔළුවට දාලා දුන්න වීඩියෝ එකේදී. එතකොට ඔයාලට තියෙන්නේ මේක තව පොඩ්ඩක් බලාගෙන ඉස්සරහා එන ඔයාලගේ වාර විභාග නැත්නම් සාමාන්‍ය විභාගයේදී ඔයාලා මේක හොඳට මේ පාඩමෙන් එන ප්‍රශ්න වලට උත්තර දෙන එක තමයි. මේකෙන් කිසිම අමාරුවක් නැහැ. මේකෙන් එන ප්‍රශ්න වලට උත්තර දීලා ලකුණු ගන්න. ඒ හින්දා අපි මේක මේ ඔළුවට තව ටිකක් දාගෙන ඔළුවට හරියට ගියේ නැත්නම් දාගෙන අපි මේක ඉවරයක් කළා දාම මේ පාඩම අනිවාර්යයෙන්ම ලකුණු ඔක්කොම ගත හැකි. මේක ඇති දෙයක් නැහැ මේ පාඩමේ. ඇති දෙයක් නැහැ. ඒ හින්දා ලකුණු ඔක්කොම ගත හැකි. ඒ හින්දා හැමෝටම ජය වෙන්න ඕනේ. හැමෝම මේ පාඩම ලස්සන තේරුම් ගන්න කියලා මං හිතනවා. හරි.